අයිබෝන් ඔගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ Daily Life YouTube channel එකත් එක්කයි. ඔගොල්ලෝ බලලා ඇති නේද මම මේ අද කොහෙද මේ යන්නේ කියලා. අද මම මේ යන්නේ සෝමාවතී රජමහා විහාරයේ වැඳ පුදා ගන්නයි. අපි බලමු මේකේ පොඩ්ඩක් ඉතිහාස කතාව මොනවා වගේද කියලා. බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නම තමයි මේ සෝමාවතී රජමහා විහාරයේ තැන්පත් කරලා තියෙන්නේ. බෞද්ධයන් විශ්වාස කරන සුංගාවී සෝමාවතී විහාරය පොළොන්නරු නිසා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් දෙක වෙන් කෙරෙන සීමාවේ තමයි පිහිටලා තියෙන්නේ. සෝමාවතී චෛත්‍ය වන්දනා කිරීමට බෞද්ධයන් තුළ ඇත්තේ මහත් කැමැත්තක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. බොහෝ පළාත්වලින් වන්දනා පිරිස් දාගැබ වන්දනාමාන කිරීමට හා කිරිපිඩි පූජා කිරීමට පැමිණෙනවා. සෝමාවතී පුදබිම ඇත්තේ මහා වනාන්තරය මැද. ඒ සෝමාවතී ජාතික වනෝද්‍යානයට අයත් වෙනවා. කොළඹ සිට පොළොන්නරුව හරහා සෝමාවතියට දුර කිලෝමීටර් 245ක් පමණ වෙනවා. මේ පුදබිම පිහිට තියෙන්නේ පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් දෙක වෙන් කෙරෙන සීමාවේ. වනාන්තරය මැදින් පුදබිමට ගමන් කරන මාර්ගය වැහි කාලයට නම් යට වෙනවා. ඒ කාලයට නම් සෝමාවතී රජමහා විහාරයේ වැඳ පුදා ගන්න ටිකක් අසීරුයි. කාන්තාවකගේ නමකින් ඉදිකැරුණු ලංකාවේ ප්‍රධාන ස්තූප දෙකකින් එකක් ලෙස සෝමවතී රජමහා විහාරය හඳුන්වන්න පුළුවන්. අනෙක් ස්තූපය ශ්‍රී ලංකාවේ මහා ස්තූපය වන රුවන්වැලි මහා සෑයයි. ස්වර්ණමාලී මහා සෑය ලෙස නම් කරලා තියෙන්නේ ස්වර්ණමාලී දෙවඟනට. දුටුගැමුණු රජතුමාගේ පියා රුහුණු රටේ රජ කළ කාවන්තිස්ස රජතුමනි. කාවන්තිස්ස රජුගේ නැගණිය සෝමාදේවියයි. සෝමාදේවිය විවාහ වුණේ අපේ කුමරුත් සමගයි. යුවළ රුහුණුගිරි නැමැති නුවර පාලනය කරමින් එහි වාසය කළා. ගිරිය නුවර මාගම රාජධානියට අයත් කුඩා රාජ්‍යයක් එක. පසු කලෙක ඔවුන් ගිරිය රාජ්‍ය අතහැර සේරු නුවරට යනවා. ඒ දුටු ගැමුණු කුමරුන් සමග සිත්තාමනාපකම් ඇතිවීමෙන්. සේරු නුවර පාලනය කළේ සිව නැමැති රජතුමයි. සිව රජු ගිරී අපේ කුමරුගෙන් සෝමාදේවියගේ හොඳම මිතුරයි. මෙම මිත්‍රකම නිසාම සේරු නුවරට ආසන්නයේ තිබූ සෝම නම් ප්‍රදේශයේ සිව රජු මෙම දෙදෙනාටම තෑගි කරනවා. ඉතින් ගිරී අපේ රජු මෙම ප්‍රදේශයේ පාලකයා වෙනවා. එම ප්‍රදේශයේ ගල්ලෙන් තුළ මහරහතන් වහන්සේලා වැඩ සිටි ගිරී අපේ රජු තම දේවිය වූ සෝමා නමින් චෛත්‍යයක් කරවනවා. එදවස රහතන් වහන්සේ නමක් විසින් දෙනු ලැබූ බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ රජතුමා එම දාගැබේ තැන්පත් කරනවා. ගිරී අපේ රජතුමා ඉදිකළ මෙම දාගැබ වටා පැන් පොකුණු ආදී ඉදිකිරීමත් පරිසරය අලංකාර කිරීමත් සිදු කරනවා. පසු කාලයේ මෙම සෝමාවතී චෛත්‍ය ලෙස ප්‍රසිද්ධියට පත් වෙනවා. දේශීය විදේශීය සංචාරකයන් බොහෝ පිරිසක් සෝමාවතී රජමහා විහාරය වැඳ පුදා ගන්නට පැමිණෙනවා. තවත් මහාවංශයේ සඳහන් කරන පරිදි පරාක්‍රමබාහු රජු විසින් ගිරිතලයේ වැවී සිට සෝමාවතිය නමින් ඇලක් මගින් කතුරුවඩමන් ප්‍රදේශයට ජලය ගෙන ගොස් තියෙනවා. මේ ඇල මාර්ගය මෙනමින් හැඳින්වීමට ඒ කාලය වන විටත් ඇල මාර්ගය වැටුණු ප්‍රදේශය සෝමාවතිය නමින් හඳුන්වලා තියෙනවා. රජමහා විහාරයට යන පාර කැලෑපත මාර්ගය. හරි ලස්සන පාරක්. සතුන් ඉන්නවා, වනාලි ඉන්නවා. ඔයාලට පේනවා ඇති දැනුත් මම මේ ඔයාලට පෙන්නන්නේ අලියෙක් ඉන්න තැනක්. අපි ඒගොල්ලන්ට හිරිහැරයක් කරන්නේ නැතුව
අපි අපේ ගමන යන්න ඕනේ. අපි මේ යන්නේ උදේ 6ට විතර ඒ සෝමාවතී රජමහා විහාරයට කිරිපිඩු පූජා කරන්න. අපි සෝමාවතී රජමහා විහාරයට ආසන්න තැනක නවත්තන් පහසුකම් හදාගෙන අලුයම කිරිපිඩු පූජාවත් හදාගෙන තමයි අපි මේ වන්දනාමාන කරගන්න යන්නේ. ඔයාලත් මේ පුණ්‍ය කටයුත්තට සැදැස්තින් අපිත් සමග එකතු වන්න. සම්බුද්ධ රාජ මුඛ පංකජ ධම්මරේනු පස්සං මනුඤ්ඤ සිතරංසී විරෝචමානං බ්‍රහ්මා මරාසුර නරේහි සුපූජිතං තං වන්දාමහං සුගත දක්ඛින දන්ත ධාතුං. සර්වඥයන් වහන්සේගේ මුඛ පද්මෙහි සද්ධර්මය නැමැති රේණු විසින් ස්පර්ශ කරන ලද මනෝන්‍ය ධවල රශ්මියෙන් බබලන්නා වූ දෙව් බඹ මිනිස් සමූහයා විසින් මනාකොට පුදන ලද ඒ තථාගතයන් වහන්සේගේ දක්ෂිණ දන්ත ධාතුන් වහන්සේ මම නමස්කාර කරමි. මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න අපේ අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්න. හැමෝටම බයි බයි.